good evening. ඔන්න අද ගොඩාක් සීතල දවසක් මෙහෙට. ඉතින් ඒ නිසා මං අද රෑ කෑම බේල ගොඩාක් ටේස්ටි එකක් තමයි හදාගත්තේ. මුලින්ම පෑන් එකට බටර් දාලා කුරුඳු, ඉඟුරු, සුදු ලූණු, කරාබු නැටි, කැරපිංචා, රට ලූණු, කහ දාලා ඔන්න කහබත් එකේ තෙම්පරාදුව හදාගත්තා. ඒ ගමන් කහබත් එකත් සූදානම් කරගත්තා. ඒ අතරේ මේ චිකන් ඩෙවල් එකට අවශ්‍ය කලමනා දාලා ඒකත් ලිපේ තෙම්පරාදු වෙන්න තිබ්බා. ඒ අතර චිකන් ටික එහා පැත්ත ලිපේ තම්බ ගන්න තියලා ඒ ටිකත් මේකට එකතු කරා. සෝස් දාලා ඒක ටිකක් තෙම්පරාදු වෙන්න තිබ්බා. ඒ අතර මේ තියෙන අල. ඔන්න දැන් චිකන් එක නම් හරි. අල එකත් හොඳට නටාගෙන එන්නේ දැන්. මේ තියෙන්නේ රෑ කෑම වෙල කහබත් පරිප්පු. මේ පරිප්පු ඊයේ හදලා ඉතුරු වෙච්ච ඒවා. මෙන්න චිකන් ඩෙවල් එක. මේ තියෙන අපේ අල කරි එක. ඔන්න ඉතින් අද රෑට ඕව තමයි තිබ්බේ. මේකට තවත් ෂෝක් පපට මාක් චිලි පේස්ට් තිබ්බන. පපඩන් නම් ඉවර වෙලා. චිලි පේස්ට් ගන්න බෑ මට ගෑස්. ඒ නිසා මම මේ වගේ මෙනු එකක් හැදුවේ. ඉතින් ඔයාලත් මේකට ආස නම් කමෙන්ට් එකක් දාන්න.